ඔබිරහස එතැනින් නතර වුණේ නැහැ. ඉතිහාසයේ පුරාවටම විවිධ දේවල් අතුරුදහන් වෙලා තියෙනවා. ගවන් යානා, නැව් සහ මිනිසුන්. නමුත් 1911 වසරේ ඒ ජාලයේදී සිදු වූ මේ සිදුවීම තරම් බිහිසුණු කතාවක් තවත් නැති තරම්. මේ තමයි ලෝකයේ බිහිසුණුම හොල්මන් දුම්රිය ලෙස හැඳින්වෙන සැනෙට්ටි දුම්රියේ අභිරහස. සියල්ල ආරම්භ වුණේ 1911 වසරේදී. නොමිලේ යන විනෝද චාරිකාවක් විදියට ආරම්භ වුණ මේ ගමන මෙතරම් අභිරහසක් වේවි කියලා කවුරුත් හිතුවේ නැහැ. කෙනක්ම සිටියේ එතාමත් සතුටින්. ඔවුන් බලාපොරොත්තු වුණේ සුකෝබ්බෝගී සංචාරයක්. සියල්ලම සූදානම් වන්න. දුම්රිය දැන් පිටත් වෙනවා. කඳුකරය දෙසට එදී ගියේ ලොම්බාඩ් උමග ඉලක්ක කරගෙනයි. ගමන සාමකාමීව සිද වුණත් ලොම්බාඩ් උමග අසලදී සියල්ල වෙනස් වුණා. හිටි හැටියේම අද්භූත සුදු පැහැති මීදුමකින් මුළු උමගම වැසී ගියා. මගින් බියෙන් කෑගැසීමට පටන් ගත්තා. දුම්රිය මීදුම තුළට නොපෙනී ගියා. ඇතුළත සිටි අය පැවසුවේ මුළු මැදිරියම සුදු පැහැති දුමාරයකින් පිරී ගිය බවයි. යට පත්වන මගීන් දෙදෙනෙක් ජීවිතය බේරාගන්න දුම්රියෙන් එලියට පැන්නා. එතැන් සිට දුම්රිය අතුරුදහන් වුණේ මුළු ලෝකයම මවිත කරමින්. පරීක්ෂකයන් උමග පුරා සෙව්වත් දුම්රියක කිසිදු සලකුණක් හමු වුණේ නැහැ. මදීන් 160 දෙනාට මොකද වුණේ? ඒක විශාල අභිරහසක්. නමුත් වසර 708කට පෙර එනම් 1870 වසරේදී මෙක්සිකෝවෙන් අමුතු වාර්තාවක් ලැබුණා. ඕතාලි ඇඳුමින් සැරසුණු මිනිසුන් 160 දෙනෙක් හිටි හැටියේම එහි පෙනී සිටියා. ඔවුන් පැවසාවේ තමන් දුම්රියකින් පැමිණි බවයි. නමුත් ඒ කාලේ දුම්රියක් තිබුණේ නැහැ. මාව බේරගන්න. මේ කොහෙද? අපේ දුම්රියට මොකද වුණේ? ඔබිරහස එතැනින් නතර වුණේ නැහැ. අදටත් ලෝකයේ විවිධ රටවලින් මේ දුම්රිය දර්ශනය වන බව පැවසෙනවා. රුසියාව, යුක්‍රේනය වැනි රටවල දුම්රිය මාර්ගවලදී මෙය පෙනී නොපෙනී යනවා. Did you see that? What was it? It just disappeared. ඇත්තටම සිදු වූවක්ද? නැතිනම් සමාන්තර විශ්වයක අතුරුදහන් වීමක්ද? මේ 160 දෙනාට සිදු වූ දේ ඔදටත් ඉතිහාසයේ ලොකුම අභිරහසක්.